මාලිමා ජෙප්පෝ රට විනාශ කරන්නේ කොහොමද කියලා පෙන්වන්න තමයි හදන්නේ. මාලිමා ජෙප්පෝ මේ ගමට කරන විනාශය බලන්න. ඉතින් අපි හැම වෙලේම ආණ්ඩුව විවේචනය කරන තැනක් තමයි මේ ගම්මානවල තියෙන දුෂ්කරතාවයට පාරවල් හදලා දෙන්නේ නැති එක. ඉතින් ඇත්තටම දැන් මේ පාරවල් හැදෙන්න පටන් අරන් තියෙනවා ටික ටික. ඉතින් අපිට පොරොන්දු වෙලා තියෙනවා සම්පූර්ණ පාරම යාලගේ කාලය ඇතුළ තුල ඉදි කරලා දෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මේ ගම්මානේ පාර කොන්ක්‍රීට් වෙන්නේ. මේ අවුරුදු ගානකින් හැදුන්නේ නැති පාරක් මේ ගම්මානේ මිනිස්සු තාම සත්තුන්ගෙන් තමයි යාලගේ බර අදින්නේ පාරක් නැති හින්දා. ඉතින් මම දැන් පෙන්වන්න හදන්නේ මේක හදනවා වුණාට මෙයාලා කරන විනාශය. ඔයාලට පේනවා ඇති නේද මේ කොන්ක්‍රීට් එක අඟල් 5ක් 6ක් විතර ඝනකමට දාලා තියෙනවා. ඇයි මෙහෙම අපරාධ කරන්නේ? ඉස්සර නම් මේ වගේ කොන්ක්‍රීට් එකක් දැම්මොත් මට මතකයි අපේ ගෙවල් පැත්තේ එහෙම දානකොට අඟල් 2ක් විතර තමයි කොන්ක්‍රීට් එක දාන්නේ. එක අඟලක් යනවා ප්‍රාදේශ සභා මන්ත්‍රීට, ඊළඟ අඟල යනවා ප්‍රාදේශ සභාවේ සභාපතිට. දැන් එහෙම කොමිස් කාක්කෝ නැති හින්දා සම්පූර්ණ පාරම මුළු ප්‍රමිතියකටම යොදනවා. ඉතින් මේ විදිහට ගම්මාන රැසකගේ පාරවල් හැදෙනවා. මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මෙච්චර ගැටලු තියෙද්දිත් ලෝක අර්බුද තියෙන කොටත් ස්වභාවික ව්‍යසන වෙලා තියෙන කොටත් ලංකාවේ දුෂ්කර ගම්මානවල පාරවල් රැසක් මේ වෙනකොට ඉදිවෙමින් පවතිනවා. ඉතින් අපි ඒ ක්‍රෙඩිට් එක අනිවාර්යයෙන්ම ආණ්ඩුවට දෙන්න ඕනේ. ඉතින් අපි බලමු ගමේ සම්පූර්ණ පාරම ආණ්ඩුව හදලා ඉවර කරයිද කියලා එයාලගේ පාලන කාලය ඇතුළත. ඉතින් අපිව ෆලෝ කරලා තියාගන්න කියලාත් මම ඔයාලට ආරාධනා කර සිටිනවා.